ශිෂ්‍යත්වයට බොහොම ළඟයි. අගෝස්තු 9. ඉතින් බොහොම කෙටි කාලයක් තියෙන්නේ. මේ කෙටි කාලය තුල ලොකු වැඩක් කරන්න තියෙනවා. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රවල පළවෙනි පේපර් එක ගණිත ගැටළු වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා ගණිත ගැටළු විසඳීමේදී යම් අපහසුතා තියෙනවා නම් දරුවන්ට පළවෙනි පේපරේ ලකුණු ගන්න ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ වගේ තමයි දෙවෙනි පේපරේදී විශේෂයෙන්ම දරුවන්ට තියෙන අපහසුව තමයි රචනාවක් ලියන විදිය. මෙන්න මේ රචනාවක් ලියන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ ළමයින්ට තාමත් අවබෝධයක් නැති ළමයි ඕන තරම් ඉන්නවා. ඒ නිසා මම තීරණය කරා ඔන්ලයින් සියලුම ළමයිට රචනා සහ භාෂා පන්තියකුත් ඉලක්ක සහිත ගණිත ගැටළු පන්තිකුත් ආරම්භ කරන්න මේ වෙනකොටත් ඒක අපි ආරම්භ කරලා තියෙන්නේ. මේ මාසෙදී අපි දින දෙකක් කරා. නමුත් රචනා අපි කරේ නැහැ. නමුත් අපි ජූනි මාසේ මේ මාසේ ඉඳන් මේ මාස දෙකම ජූලි මාස දෙකම අපි දූ දරුවන් වෙනුවෙන් මේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ සියලු දෙනාට නොමිලේ මේ වැඩසටහනක් ඇටියට ක්‍රියාත්මක කරන්න මම සූදානම් කරලා තිනවා. ඕනම කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ලංකාවේ ඕනම තැනක ඉන්න කෙනෙකුට ඔයාලා අපේ WhatsApp අංකයට පණිවිඩයක් දාන්න. එතකොට අපි ඔයාලා සම්බන්ධ කරගන්නම්. කොහොමත් අපි පන්ති දෙක තියන්න සූදානම් කරලා තියෙන්නේ බ්‍රහස්පතින්දා සවස් 7ටත් සඳුදා සවස් 7ටත්. ඉතින් ඒ දින දෙක ලබන සතියේ ඉඳන් ඔයාලා සූදානම් කරලා තියාගන්න. මම ඔයාලට අවශ්‍ය PDF සහ ඒ අවශ්‍ය සියලුම දේවල් WhatsApp මාර්ගයෙන් ලබා දෙන්න සූදානම් කරනවා. සම්පූර්ණයෙන්ම නොමිලේ. අනිවාර්යයෙන්ම ශිෂ්‍යත්ව සමත් වෙන්න නම් ලොකු වැඩක් කරන්න ඕන පුතේ. එන්න අපි එකතු වෙලා මේ වැඩේ කරමු. එහෙනම් සඳුදා සහ බ්‍රහස්පතින්දා දින දෙක ඉතුරු කරලා තියාගෙන ඉන්න.